ආවා. එහෙනම් අපි නෝනාගේ ලස්සන නමුත් පින්වත්නි සමහර උපදිනවා තමන්ගේ පරපුරත් වන විනාශ කරලා තමනුත් විනාශ වෙලා දෙමව්පියන්ගේ හම්බුනාමයක් නැති අපේ මහත්තයාගේ අන්දක අයින් කරලා නෝනා කියලා ගවලා අයින් කරන්න කියලා. අවස්ථාවන් වල බෙතු දැම්මද උදේ දැම්ම අනික තීරය වට්ටගෙන ඇවිල්ලා. සමාජයේ දිහා බලනකොට ඊළඟ තියෙන තුන්වෙනි අන් තට්ටුව. දැන් කැතයි අප්පා ඔයා. පැහැදිලි වෙනවා. ඈ සමහර අය පිය පදවිය ලබන්න සුකිරි බෝලේ. නැති බව පැහැදිලි වෙනවා. නේනා ගහේ ඉන්නවා. පිය පදවියක් කොයි? කියන්නේ එසේ මෙසේ මහ පදවියක්. බිමට බහැලා. සීමා කරන්න බැරි අප්‍රමාණ ඒ චූටි බහිනවා. මහ පදවියක්. නගිනවා ගහට. බුද්ධෝවිය කොහෙද යන්නේ? මේන්න. අම්මා තමයි බුදුහාමුදුරුවෝ මේන්න. අපච්චි තමයි බුදුරජාණන් වහන්සේ. අයියප්පී. එන්න සාදු ගුණයෙන් යුක්ත වූ චරිත දෙකක් බවට පත් වෙන්න නම් ධාරකස්නේහි හදවතින්ම සිඳා බහැලා ඉන්න. නේනත් ඉන්නවා. නේනු. මහරජු කරන්නේ මගේ ගහට යන්න. මේ සම්මස් නහර ඇට මිදුණු ගහට යන්න. සෙනෙහස කාවදිනවයි කියලා. පුත්තපේමං බන්දේ චවින් චින්දිත්වා ආදී විදිහට පැහැදිලි කළේ මේ ධාරකස්නේහි දරුවන් කෙරෙහි තියෙන ආදරය. ඔන්නම හොර ලේන ගහේ ඉන්නා. ගරේ නගලා බිම බහැලා ඉන්න. පුත දෙන්නෙක් ඉන්නවා. බලාගෙන. දක්වාම කාවදලා අප්‍රමාණ සෙනෙහසක් ඇඟ ඔය යන්න. ඇඟට පයින් ඉපා. චුටි මාත්‍යා. මේන්න. චූටි මහත්තයා අන් දෙක නැතුව අනේ පව් අප්පා. හරි අසරණ වෙලා.